සුබ දවසක් ඔයාලා හැමෝටම SL Green House YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නයිමිරිස් වගාවේ නයිමිරිස් පැලයක් කප්පාදු කරගන්න ආකාරය සම්බන්ධව. අපි නයිමිරිස් පැලයක් කප්පාදු කරගන්නේ සාමාන්‍යයෙන් නයිමිරිස් පැලේ සිටවා මාස 1මාරක් දෙකක් අතර කාලයේදී වගේ. අපි සැලකිලිමත් වෙන්න ඕන නයිමිරිස් පැලයක් කප්පාදු කරනකොටත් නයිමිරිස් පැලේ පළවෙනි රිකිලි දෙක බෙදුනහම තමයි අපි නයිමිරිස් පැලේ කප්පාදු සිදු කරන්න ඕනේ. මොකද ඊට කලින් කප්පාදු සිදු කරන්න නැහැ. රිකිලි දෙක බෙදුනහම තමයි අපි කප්පාදු සිදු කරගන්නේ. මේ තියෙන මගේ වගාවේ මාස 1මාරක් විතර පරණ නයිමිරිස් පැල දෙකක්. මේ ඔයාලට පේනව නේද මේ නයිමිරිස් පැල දෙකේ මෙන්න මේ පළවෙනි රිකිලි දෙක බෙදුනහම තමයි අපි අනිවාර්යෙන් කප්පාදු සිදු කරගත යුත්තේ. ඊට පෙර අපි කප්පාදු සිදු කරගන්නේ නැහැ. කප්පාදු කරනකොට අපි කරන්න ඕනේ මෙන්න මේ රිකිලි වලින් තියෙන පහළ කොටසේ පත්‍ර තමයි අපි කපලා ඉවත් කරගන්න ඕනේ. පත්‍ර සහ අංකුර. ඊට අමතරව ඔය කට්ටිය සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් මේ කප්පාදු කරගන්න යොදා ගන්න ආයුධ අපි සාමාන්‍යයෙන් කතුරක් භාවිතා කරනවා පත්‍රය කපා ඉවත් කරගන්න, රිකිලි කපලා ඉවත් කරගන්න. අනිවාර්යෙන් අපි දිලීරි නාශකයක දාලා තමයි අපි මේ කතුර භාවිතා කරන්න ඕනේ. මොකද මේ අපි පත්‍ර ඉවත් කරන තැන් වලින් අනිවාර්යෙන් දිලීර ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාවය බොහොමත් වැඩි. ඒක හින්දා අපි සාමාන්‍යයෙන් ශාකයක නයිමිරිස් ශාකයක පත්‍ර ඉවත් කරගන්නකොට, රිකිලි ඉවත් කරගන්නකොට අනිවාර්යෙන් දිලීරනාශකයක් භාවිතා කරන්න ඕනේ. මේ තියෙන්නේ මම භාවිතා කරන දිලීරනාශකය. ඔය තියෙන මැන්කෝසෙප්. ඊට අමතරව විවිධ දිලීරනාශක තියෙනවා. ඒ කට්ටියට ඒව උනත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන්නේ ස්ප්‍රේ කෑන් එක. මේ වගේ ස්ප්‍රේ කෑන් එකකුත් ඔය කට්ටිය භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ පත්‍ර ඉවත් කරලා ඉවරලා අපි මේ ගහට දිලීරනාශක ස්ප්‍රේ කරන්න ඕනේ. අපි බලාගමු කොහොමද පත්‍රේ අපි රිකිලි පත්‍ර ඔක්කොම ඉවත් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනින් පහළ කොටසේ තමයි අපි පත්‍ර ඉවත් කරගත යුත්තේ. මෙන්න මේ ආකාරයෙන් කපලා ඉවත් කරගත්තා නම් හරි. මේ ආකාරයෙන් කපා ඉවත් කරගන්න. තමතර ඔය කට්ටිය සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි නයිමිරිස් ශාකයේ පත්‍ර ඉවත් කරගත්තා මේ වැටෙන පත්‍ර මෙන්න මෙව්වා ශාකයේ ළඟ වගා බිමේ කොහෙවත් තියන්න හොඳ නැහැ. මේවා දුර ඈතකට දාන් ගිහලා විනාශ කරන්න ඕන නැත්නම් වල දැම්මත් කමක් නැහැ. මොකද මේ ශාක පත්‍ර වල මේ යටපැත්තේ විවිධ කෘමි සත්තු ඉන්න පුළුවන්. මේ දැන්ටමත් වලට පේන තේ මකුණෙක් ඉන්නවා. මේ වගේ විවිධ සත්තු මේ වගේ ඉන්න පුළුවන්. මකුණගෙන් නම් මේකට හානියක් වෙන්නේ නැහැ. මොකද පැලමැක්ක, කුඩිත්තා, මයිටෑව වගේ සුදු මැස්ස වගේ සත්තු මේ පත්‍ර වල යටපැත්ත තමයි ඉන්නේ. මොකද මේවා කපලා ඉවත් කරලා මේ වගා භූමියේ මේවා දාලා ගියොත් එහෙම අනිවාර්යෙන් ඒ සත්තු ආයෙ අනිත් ශාකයකට යන්න තියෙන සම්භාවිතාවය බොහොමත් වැඩි. ඒක නිසා අනිවාර්යෙන් නයිමිරිස් ශාකයක කප්පාදුව සිදු කරගත්ත ගමන් මේ රිකිලි පත්‍ර සියල්ල වගා භූමියෙන් ඉවත් කරගන්න ඕනේ. දැන් මේ ශාකය කප්පාදුව සිදු කරා ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් දිලීරනාශක මේකට ස්ප්‍රේ කරන්න ඕනේ. මේ ආකාරයෙන් ස්ප්‍රේ කරගන්න ඕනේ. අපි බලමු අනිත් ශාකෙත් කප්පාදු සිදු කරගෙන. මේ රිකිලි තියෙනව නේද? එන්නේ රිකිලිත් මෙහෙම ඉවත් කරගන්න ඕනේ. මොකද රිකිලි අපි තියන්නේ රිකිලිත් අයින් කරගන්න ඕනේ. මොකද මේ ශාකයේ වර්ධනයට මේ රිකිලි බාධාවක් වෙනවා. මේ ගහේ තියෙන රිකිල්ලක් ඒකත් අපි අයින් කරගමු. මේ චූටි පත්‍ර පවා ඉවත් කරගන්න. ඊට පස්සේ මේකටත් මෙන්න මේ ආකාරයෙන් ස්ප්‍රේ කරගමු. හරි. ඔයාලට පේනව නේද දැන් අපි කප්පාදු සිදු කරත ආකාරය. ආකාරයෙන් තමයි කප්පාදු සිදු කරගන්නේ. ඊට අමතරව මෙන්න මේ පත්‍ර වගා භූමියේ කොහෙවත් තියාගන්න එපා. ඒව වගා භූමියෙන් ඈතට ගිහින් දාන්න.
හරි අන්නේ කාර්යයට තමයි නයිමිරිස් ශාකයක පළමු කප්පාදුව සිදු කරගන්නේ. ඊට අමතරව ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට පිළිතුරු සපයන්නම්. ඊට අමතරව තවත් නයිමිරිස් වගාව සම්බන්ධ අලුත් වීඩියෝ සමගින් මම ඔයාලව හමු වෙන තුරු මාත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.